Hello brothers, welcome back කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නට යන්නේ කොහොමද හරියාකාරව අපේ ලින්කුවෙන් XIM account එකක් හදාගන්නේ කියලා. ඉතින් අපේ ක්ලාස් එක දිගටම කරගෙන යන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම අපේ link එකෙන් account එකක් හදලා තියෙන්න ඕනේ. ඔයාලගේ WhatsApp එකට ගිහින් බලන්න group එකේ දාලා තියෙනවා welcome to FX Habibi අපගේ advanced trading course එකට නොමිලේ සම්බන්ධ වීමට අපේ link එකෙන් XM account එකක් සාදා ගන්න. ඊට පස්සේ account එක සෑදීමට පෙර මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බැලිය යුතුයි. ඔයාලා දැන් බලාගෙන ඉන්න වීඩියෝ එක තමයි මේක. ඊට පස්සේ XM account එකක් හදන විදිය සරලව කියලා step number 1 විදිහට ඒකේ යටත් දාලා තියෙනවා the link කියලා. ඒ ලින්ක් අරකට යටතේ දාලා තියෙනවා ලින්ක් එකක්. අන්න ඒක ක්ලික් කරගන්න. හරිද? ඒක ක්ලික් කරාම යනවා XM එකේ official registration page එකට. මෙන්න මේ විදිහට cookies එක privacy policy වලට accept දෙන්න අනිවාර්යයෙන්ම accept all දෙන්න. දුන්නට පස්සේ ඔයාගේ email address එක දාගන්න මෙන්න මෙතනින්. ඊට පස්සේ password එක දාගන්න. ඊට පස්සේ පාර්ට්නර් කෝඩ් එක ගාවින් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා පාර්ට්නර් කෝඩ් එක ගාවින් අනිවාර්යයෙන්ම කැපිටල් වලින් F X H A B I B I FX Habibi කියලා මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. ඔයාලට ඉස්සරහට පේන මේ ස්ක්‍රීන් එකේ මම මේක ටයිප් කරලා දාන්න. ඊට පස්සේ ටික් එක දාලා රෙජිස්ටර් කියන මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. හරිද? ඉතින් මම මෙන්න මේ විදිහට ෆිල් කරලා රෙජිස්ටර් කරගත්තා. රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරා. මෙන්න මේ විදිහට මම ෆිල් කරගත්තා. ෆිල් කරගත්තට පස්සේ රෙජිස්ටර් දුන්නාට පස්සේ please check your email කියලා ඔයාලට ඊමේල් එකක් යවලා ඇති. හරිද? මෙන්න මේ විදිහට verify your email address ඒක මෙන්න මේ විදිහට verify මෙන්න කොළ පාට බටන් එක ක්ලික් කරගන්න. හරිද? මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලගේ email verification එක සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා your email is verified කියලා ඇවිල්ලා ඔයාලගේ account එක create වෙලා ඉවරයි. skip phone දුන්නා. හරිද? මෙන්න මේ විදිහට ඔයාලගේ XM page එකට යනවා. ඉතින් ඔයාලට දැන් මේ වෙබ්සයිට් එකෙන් උනා ට්‍රේඩ් කරන්න පුළුවන්. නැත්නම් app එක download කරලා දැන් ඔයාලට ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්තක්. දැන් මාර විදිහට XM එක මාර ඇඩ්වාන්ස් අනිත් platforms වලට වඩා දැන් මේ විදිහට gold එක, USD JPY එක, BTC USD ඉතින් trades කියාම මෙතන මෙන්න මේ විදිහට තියෙනවා. Explorer ඔයාලට ඕන එකක් search කරගන්න පුළුවන්. තව නිවුස් එහෙම බලා ගන්න පුළුවන් මෙතනින්. තව මාකට්ස් ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා ඔයා වෙරිෆයි කරගන්න ඕන ආගේ KYC එක වෙරිෆයි කරගන්න NIC එක දාලා වෙරිෆයි කරගන්න ඕන. හරිද? එතකොට තමයි ඔයාලට 100% බෝනස් එක ලැබෙන්නේ. ඉතින් මෙතනින් finishing set up your account complete දෙන්න. නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාගේ profile එක click කරලා හරිද? මෙන්න මෙතන unverified verification එක unverified කියලා තියෙන්නේ. අන්න ඒ verification එක click කරගන්න. click කරාට පස්සේ ඔයාගේ phone number එක දාන්න තමයි තියෙන්නේ. phone number එකට ඔයා දාගන්න ඔයාගේ phone number එක. මම මේ විදිහට දාගත්තා. දාලා receive code දුන්නා. receive code දුන්නට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ email address එකට මේ වගේ phone number එකට code එකක් ඇවිල්ලා ඇති. මට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ email එක ආපු code එක බලන්න code එකක් මට ආවා. ඒක මම මෙතනින් ගහ ගන්නවා. හරි. phone number එකත් verify කරගත්තා. හරිද? දැන් ඔයාගේ identity එකේ තියෙන විදිහටම හරිද? අවශ්‍ය කෙනා මේ account එක හදන කෙනාගේ identity එකේ තියෙන විදිහටම නම දාගන්න මෙන්න මෙතනින්. මම මෙතන මගේ account එකක් තියෙන හින්දා මම වෙන කෙනෙක්ට දාගන්නවා. ජමිත් දේශාන් වනාන්ද
හරිද? date of birth එක දාගන්නවා. ඊට පස්සේ ඇඩ්‍රස් එක දාගන්නවා. මොන ඇඩ්‍රස් එකද? ගෙදර ඇඩ්‍රස් එක. සිටි එක දාගන්න මෙතනින්. ඊට පස්සේ ස්ට්‍රීට් නම්බර එක. ඊට පස්සේ පෝස්ටල් කෝඩ් එක. ඉතින් පෝස්ටල් කෝඩ් එක සරලයි. දැන් ඔයා මොරටුව ඉන්න කෙනෙක් නම් මොරටුව Google එකට යන්න සර්ච් කරන්න මොරටුව පෝස්ටල් කෝඩ් කියලා. හරිද? ගහපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්ම එනවා 10යි 400 කියලා. හරිද? මම ඒක තමයි මෙතනින් දාගත්තේ. continue දුන්නා. continue දීලා let's add your investor details. Have you had any forex education or traded at least 15 times in derivative products such as contract difference FTs? දැන් ඔයාලා මගෙන් ඉගෙන ගන්න නිසා හරිද? මෙතනින් yes කියලා දාගන්න. දාගත්තට පස්සේ start verification එක click කරන්න. click කරාට පස්සේ මෙතනින් ඔයාගේ identity එක දාන්නට එනවා. හරිද? ටික් එක දාගන්න, ටික් එක දාගෙන verify me දාගන්න. ඉතින් මම මෙතනින් තෝරගන්නවා national ID. passport, national ID, driving license මේ තුනේ එකක් තෝරගන්න බලලා මම මෙතනින් national ID එක තෝරගන්නවා. තෝරගත්තට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ identity එක ෆොටෝ එකක් වගේ ඔයාගේ ෆෝන් එකේ එනවා. හරිද? ෆෝන් එකෙන් මෙන්න මේ විදිහට එනවා. ෆෝන් එකේ මගේ PC එකෙන් කරන හින්දා කැමරා එකෙන් නෑ. ෆෝන් එකෙන් නම් ඔයාගේ මේක එවි. හරිද? ආයෙ බර try කරන්න. ඉතින් මේ විදිහේ කැමරා එක ආවට පස්සේ ඔයාලට තියෙන්නේ ෆොටෝ එකක් ගහලා දාන්න. හරිද? ඔයාගේ identity එකේ හෝ driving license එකේ ඉස්සරහා පැත්තයි පිටිපැත්තයි දාන්න තියෙන්නේ. හරිද? මුලින්ම ඉස්සරහා පැත්ත දාන්න. ඊට පස්සේ පිටිපැත්ත දාන්න. ඉතින් මේ කැමරා එකෙන් මට පෙන්වන්න බෑ. මේ වීඩියෝ එකේදී පෙන්වන්න බෑ. මොකද මම PC එකෙන් වීඩියෝ කරන හින්දා. හරිද? මම දැනටමත් account එකක් තියෙනවා. මට තවත් account එකක් ඕන වෙන්නේ නැහැ. හරිද? මේ මගේ identity එක දැම්මහම මගේ පරණ account එකත් බෑන්ඩ් වෙන්න chances තියෙනවා. ඒ නිසා ඔයාලා කරන්න තියෙන්නේ start verification දෙන්න. ඊට පස්සේ verification දුන්නාට පස්සේ identity එක හරි license එක හරි තෝරගන්න. තෝරගෙන මුලින්ම identity එක තෝරගත්තා නම් identity එකේ ඔයාගේ NIC identity card එකේ ඉස්සරහා පැත්ත මූණ තියෙන පැත්ත ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ ඒක done දුන්නාට පස්සේ ආයි පිටිපැත්ත ෆොටෝ එකක් ගහලා දාන්න. ඊට පස්සේ ආයේ එනවා verify residency කියලා option එකක්. මේක දුන්නාට පස්සේ හරිද? මේක මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන පිරුවේ නැති හින්දා මම verify residency එකේ upload your documents එක ගාවින් ඔයාගේ identity එකේ ඔයාගේ NIC card එකේ identity හරිද? පිටිපැත්ත ඔයාගේ නම ගම් විස්තර දාලා තියෙනවනේ. ඒකේ පිටිපැත්ත ෆොටෝ එකක් ගහලා පිටිපස්සේ පැත්ත ෆොටෝ එකක් ගහලා මෙතනට අප්ලෝඩ් කරන්න. ආයෙ මුලින් ඉඳන් කියන්න verify identity එකේ මෙතනින් start verification දීලා ඔයාගේ identity හරිද? identity ඉස්සරහා පැත්තයි පිටිපැත්තයි දෙකම අප්ලෝඩ් කරන්න මෙතන. අප්ලෝඩ් කරලා ඉවර වුණාට පස්සේ මෙතන මේ verify residency කියන එක ක්ලික් කරන්න එනවා. upload your documents කියලා ක්ලික් කරලා ආයේ identity එකේ පිටිපැත්ත අප්ලෝඩ් කරන්න මෙන්න මෙතනින්. හරිද? පිටිපස්සේ පැත්ත මෙතනින් identity එක අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා පැය 24ක් ඇතුළත confirm දුන්නාට පස්සේ පැය 24ක් ඇතුළත ඔයාගේ account එක verify වේවි. හරිද?
එච්චරයි කරන්න තියෙන්නේ හරිම සරලයි. ඉතින් මාකර ප්‍රශ්නයක් ආවොත් ගැටලුවක් ආවොත් account එක සම්බන්ධව ඇඩ්මින්ගේ නම්බරේ දාන්න group එකට එයාව contact කරන්න පැහැදිලි කරලා විස්තරය හැමදේම A to Z කියලා දෙවි. good luck.